समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तो सग्घ मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත්නෝ අරහත්නෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ව්‍යාපාදෝ භික්ඛවේ ආවරණෝ නීවරණෝ චේතසෝ පක්ඛිලේසෝ පඤ්ඤාය දුබ්බලී කරනෝති වාසනාවන්ත සදැහැති පින්නතුනේ අද මේ පුන් පොහෝ දවසේ අපි ව්‍යාපාද නීවරණය හිත වසා ගන්න ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නටයි සූදානම. දැන් එහෙමනම් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඔබේ දෙසවනට ඇහෙන්න සූදානම් වෙන වෙලාව. මේ උතුම් දේශනාව මට මග්ගඵල නිවන් අවබෝධයටම හේතුපකාර වේවා. පින්නතුනේ අද මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිවන වසා තබා ඇති තවත් එක් ආවරණයක් ඉවත් කරන්න හැකිදැයි අපි පරීක්ෂාකාරී කරලා බලමු. ව්‍යාපාදය කිව්වම අපි හැමෝම දන්නවා. මොකක්ද ව්‍යාපාදය කියලා කියන්නේ? තරහ නැති කෙනෙක් ඉන්නවද?
හැමෝම තරහකාරයෝ තමයි. තරහ යනවනේ. යනවා නම් බැරි ඒ තාමත් තරහ එනවා. ආපු තරහ යන එක හරි අමාරුයි. බලන්න අපිට මේ තරහ ආවනම් ආවේ කොහෙන්ද? දකුණෙන්ද වමෙන්ද උතුරෙන්ද නැගෙනහිරෙන්ද? කොහෙන්ද මේ තරහ ආවේ? කොහෙන්වත් නෙවෙයි. ඇහෙන් එනවා. ඇහෙන් එනවා. කනෙන් එනවා. නැහැයෙන්, දිවෙන්, ශරීරයෙන් සහ මනසෙන්. ඔය ආයතන හයෙන් මේක එන්නේ. ඇහෙන් දැකපු රූපයක් නිසා, කනෙන් අහපු ශබ්දයක් නිසා, නැහැට දැනෙච්ච ගඳ සුවඳක් නිසා. වැරදිලා හරි තිත්තට කැමති නැති කෙනෙකුට තිත්ත රසයක් දැනුනොත් කොහොමද? කටට වෙන හැඩ තුල නේ වෙනස්. ඒකට ද්වේෂය උපදිනවා. ස්පර්ශය ඊළඟට මනසට එන සිතුවිලි වලින්. નિરાයාසයෙන්ම අපිට ද්වේෂයක් එනවනම් එන්නේ ඔය ආයතන හරහා. ඒකට අපි කියනවා ආයතන හරහා එන සැඩ පරුස ජල දහරා වගේ. ඕගයක් වගේ. ඕගය කියන එක කියන්නේ වේගෙන් ගලාගෙන යනවනේ. දැන් මං තරහ ගන්නෙ නෑ කියලා හිතුවට සැඩපරුස ජල පහරක් ආවොත් ගහගෙන යන්නේ නෑ කියන ඒවා ගහගෙන යනවා. දැන් නම් මට මොනම හේතුවකටවත් කේන්ති යන්නේ නෑ කියලා හිතුවට හේතු ඕන තරම් හැදෙනවා. දැන් හිත දිහා බලන්න. හාප් සීට් එක හොඳයිනේ. කුරුටු ගෑවේ නෑනේ තාම. ඔව්. අවසාන print එක දෙන්න ඕනේ යනකොට. දැන් ඔන්න ඔය සිතින් බලන්න මේ ද්වේෂයට හේතු හැදෙන තැන් අපි එහෙනම් දැනගත්තා. ඒ හේතුව දිහා දැන් බලමු. ඇහෙන් ආපු හේතුවක් වෙන්න පුළුවන්. අනික් ආයතන වලින් අපිට ආපු හේතුවක් වෙන්න පුළුවන්. ඒ ආපු හේතුව දිහා දැන් අපි බලමුකෝ. අපේ ආයතන වලින් ආපු හේතුව. ඒ ආපු හේතුවට අපි කියන්නේ මොකක් කියලාද? ආපු හේතුව. ඒ කියන්නේ නිමිත්ත. ඒක තමයි අපේ ද්වේෂ නිමිත්ත. ඒ වගේම මේ ද්වේෂ නිමිත්ත වගේම මේ ද්වේෂය උපදවන හේතුව ඒකයි. අන්න ඔය හේතුවට කියනවා මොකක් කියලාද? වස්තුව කියලා. ද්වේෂය උපදින වස්තුව. ද්වේෂය උපදවන වස්තුව. එතකොට ඒක වස්තුවක් කියවුවහම අපේ සම්මුති භාවිතයෙන් නම් ද්වේෂය උපදින්නේ වස්තු වලට නේ? දේශය උපදින්නේ වස්තු වලටද? වස්තුව කියන සම්මුති වචනයෙන් හිතුවොත් ඒක වෙනස් දෙයක්. හැබැයි මේ වස්තුව කියලා කියන්නේ හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්. එහෙනම් හේතුන්ගෙන් සකස් වෙච්ච වස්තුව මුල් කරගෙන තමයි දැන් අපි කියමුකෝ මේ දැහත් වට්ටිය. නේ? මේකට නම් ද්වේෂයක් කෙන එකක් නෑ. නේ? ඕකත් ඒ වුණාට ද්වේෂ වස්තුවක් වෙන්න පුළුවන්. එතකොට ඔන්න අපේ හිතේ උපදිනවා ද්වේෂයට හේතු නිමිති කරන වස්තුව. ඒකට කියනවා අපි ද්වේෂ වස්තු. ද්වේෂ වස්තුව. ඉරිදා දේශනාවත් එක්ක හොඳට දාගන්න පුළුවන් මේක. ද්වේෂ වස්තුව. දැන් වස්තුව කියපු තැන, ද්වේෂ වස්තුව කියපු තැන, ඒ වස්තුව නිසා, නිමිත්ත නිසා ආයතන හයෙන් ආපු හේතුව වස්තුව නිසා අපට ඒ නිසා උපදිනවා මොනවද? ද්වේෂ වස්තුව නිසා ඊළඟට ඇති වෙන්නේ මොකක්ද? ද්වේෂ සංඥා.
සංඥා. ඔන්න දැන් එක ස්කන්ධයක්නේ සංඥා ස්කන්ධය. එතකොට මේ සංඥාවක් හැදෙනවා. සලකුණක්, සටහනක් හැදෙනවා හිතේ. රටාවක් හැදෙනවා. ස්වභාවයක් හැදෙනවා හිතේ. අර දේශ වස්තුව ඔන්න ආවරණය කරන හැටි. අපිව ක්ලේශයන්ගෙන් වහන හැටි. එතකොට දේශ වස්තුව නිසා අපිට දැන් සංඥා. දැන් මේ සංඥාවක් කියලා කියන්නේ මොකක්ද? සලකුණක්, සටහනක්, ස්වභාවයක්. ඔය වචන වලට මං කැමති නෑ. ඒ ස්වභාවයනේ. ඒ රටාවටයි කැමති නැත්තේ. වචන වලට කැමති. හැබැයි ඔය වචන වලට කැමති නෑ. ඔය කියන විදිහට මං කැමති නෑ. ඔය කතා කරන රටාව මට හොඳ නෑ එච්චර. කියලා අපි අන්න ඒ විදිහට ඒකේ සංඥාවක්, සටහනක්, සලකුණක්, සලකුණු ටිකක් අපේ නාමකයේ ගොඩ නැගෙන්න පටන් ගන්නවා. හිතේනේ ඔක හැදෙන්නේ. දැන් සංඥා ස්කන්ධය අයිති වෙන්නේ මොන කයටද? නාමකයට. නාමකයට ස්කන්ධ කීයක් අයිතිද? 4යි. වේදනා, සංඥා, සංඛාර, විඥාන. දැන් වේදනා සංඥා. මෙන්න සංඥා ස්කන්ධය. සංඥාව කොහොමද හැදින්නුවේ? මරීචිකූපමා සංඥා. මොකක්ද සංඥාව කියලා කියන්නේ? මිරිඟුවක්. ඒක ඇත්තක් නෙවෙයි. නේ? ඇත්තක් නෙවෙයි. මිරිඟුව කියන එක ඇත්තක්ද බොරුවක්ද? බොරුවක්. එහෙනම් මේ සිතේ මායාවක් නේ හදාගත්තේ මේ. සිතේ මායාවක්. රැවටීමක් තියෙනවා. මේ මගේ වෛරක්කාරය. නේ? මේ මගේ අකමැති දේ. මේ මගේ අකමැති ආහාර. මේ මගේ අකමැති ප්‍රදේශය. ඔන්න ඔය විදිහට හිතින් මොකක්ද හදලා තියෙන්නේ? සංඥාවක්නේ. අර වස්තුව මුල් කරගෙන හැදුවේ මොකක්ද? සංඥාවක්. සංඥාවක්. සංඥාවක් කියලා කියන්නේ හිතේ රටාවක් සකස් කරගත්තා. හිතේ රටාවක් සකස් කරගත්තා. මං කැමති නෑ. දැන් අපි අකමැති දේවල් ලෝකේ තියෙනවා, කැමති දේවල් ලෝකේ තියෙනවා. දැන් මේ කැමැති අකමැති දේවල් වල ගැටෙන එකයි ඇලෙන එකයි නෙවෙයිනේ දහම කියලා කියන්නේ. කැමැති තැනයි අකමැති තැනයි නොගැටීම. කැමැති තැනයි අකමැති තැනයි නොගැටෙනකොට හිතට විවේකයක් තියෙද නැද්ද? හිතට විවේකයක් තියෙනවා. එහෙනම් ඔන්න අපිව වහලා තියෙන ධර්මතාවයක් තමයි ව්‍යාපාද කියන නීවරණය. නිවන වහපු ආවරණිත ධර්මයක් වහපලා තියෙන එක. දැන් එනම් වස්තුව මුල් කරගෙන සංඥා හැදෙනවා. සංඥා කියලා කියන්නේ සටහන් හැදෙනවා. මට බැන්නේ මෙහෙමයි, එදා කිව්වේ මෙහෙමයි. ඒ වචන තාම මගේ හිතේ දෝංකාර දෙනවා. ඔය ඔක්කොම දෝංකාරය හොයාගෙන යන්න පුළුවන්ද? බෑ. ඒ ඔක්කොම මොනවද? මිරිඟු. ඇත්තටම මේ රිදෙන තැන හොයාගෙන යන්නත් බෑ. වෙහෙස කරන තැන මනස අවිවේකී කරලා කලබල කරලා චලනය වෙන මේ ස්වභාවය සොයාගෙන යන්න බෑ. මේ දෝංකාර දෙන තැන හොයාගෙන යන්න බෑ. හැබැයි කියනවනේ දෝංකාර දෙනවා. මට මතක් වෙනකොටත් ඇඟේ මයිල් මගේ කට වෙවුලනවා මතක් වෙනකොට. වචන ගංගාවක් වගේ ගලාගෙන එන්න පටන් ගන්නවා. දැන් වෙහෙස කාටද? විඩාව කාටද? Tamanටනේ. දැන් මේ දහම කාගේ නිවීම පිණිසද? තම තමන්ගේ නිවීම පිණිසයි. දැන් එහෙනම් නිවීම සොයා යන ගමනේ නිවන වහලා තියෙන මේ ධර්මතාවය තේරුම් ගැනීමෙන්මයි අවබෝධය හදන්න පුළුවන්. එහෙනම් ආවර්ණිත ධර්මයක් තමයි නීවරණ වලින් ව්‍යාපාදය. තරහ යන හිතකට කවදාකවත් මොකක් ලැබෙන්නේ නැද්ද? නිවනක් නෑ. මොකක්ද නැත්තේ? ඉතින් සාදු කිව්වට හම්බ වෙයිද? අනේ නිවන් ලැබේවා කිව්වට? එහෙම කිව්වට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕන? වහලා තියෙන තිරය අරින්න ඕන. මෙන්න එහෙනම් අරින ක්‍රමේ. වස්තුව තරහ වස්තුව. දැන් අපිට තරහ එන හේතුව. ඒක ව්‍යාපාද වස්තුව. ව්‍යාපාද වස්තුව නිසා දැන් ඇති වෙන්නේ මොනවද? ව්‍යාපාද සංඥා. බලන්නකො හිත පැටලෙන විදිහ. හිත අරමුණේ පැටලෙන විදිහ. එහෙනම් ව්‍යාපාද සංඥාව.
ව්‍යාපාද සංඥාව කියලා කියන්නේ මිරිඟුවක් වගේ එකක්. හිතේ නිකන් අර මීමැස්සෝ ඇවිස්සුනා වගේ වෝගාල හේතු ගොඩක් හැදෙනවා. අන්නේ හැදෙන හේතු දිහා බලන්නකෝ. දැන් ඔන්න පිළිවෙලින් වේශ වස්තුව දැක්කට පස්සේ ඇහුණට පස්සේ දැනුණට පස්සේ ද්වේෂ සංඥා හැදෙනවා. දැන් හිතේ සංඥා හැදෙනවා. මෙහෙමයි උනේ සංඥා සටහන් සලකුණු සකස් වෙන්න පටන් ගන්නවා. දැන් මේ සංඥා දියුණු වෙන්න සංඥා වැඩි වෙන්න මොකක්ද වෙන්නේ? නීවරණය සකස් වෙලා තියෙන කොහොමද? හරියට අර දාලා තියෙන කර්ටන් එක. දැන් මේ දාලා තියෙන එකක ආවරණේ හේතු පෙන්වන්න පුළුවන්. නූල් තියෙනවා, බට පැලලි ටික තියෙනවා. මේ ඔක්කොම හේතු තියෙනවා වගේ බලන්න. නීවරණයෙන් ආවරණිත ස්වභාවය දිහා බලන්න. කාම ව්‍යාපාද වස්තුව නිසා දැන් මොකක්ද? ව්‍යාපාද සංඥා කියන එක තේරෙනවනේ. සංඥා නිසා නෑ ඒ අපේ සම්මුති රටාවනේ ඔය කියන්නේ. සංඥා සංකාර විඥාන ඒක නෙවෙයි. එහෙනම් සංඥා නිසා මොනවද? ව්‍යාපාද සංකල්ප. එහෙම කිව්වට සංකල්ප ටිකක් තියෙනවනේ හිතේ. සංකල්ප කියන්නේ මොනවද? අදහස්. සංකප්ප කියලා තියෙනවනේ. සම්මා සංකප්ප එහෙනම් මොනවද මේ සංකල්ප ටිකක්? අදහස්. මේවා මිත්‍යා. සංකල්ප ටිකක් තියෙනවා. අදහස් ටිකක් තියෙනවා. නේ? අදහස් ඇති වෙන්න පටන් ගන්නවා. දැන් ඔන්න මේ වස්තුව නිසා, මේ ව්‍යාපාද වස්තුව නිසා නැත්නම් මෙන්න මෙයා නිසා. එහෙමනේ කියන්නේ නේ. නැත්නම් මෙන්න මෙයා නිසා. මෙන්න මේ අහවල් දේ නිසා. මෙන්න මේ නිසා මගේ හිතේ සංඥා හැදුනා. සටහන් ටිකක් තියෙනවා. ඒකට අනුව මොකක්ද දැන්? සංකල්ප හදනවා. අර ඒක තවත් සියුම්. සංඥාවට සංකල්ප හදනවා. මගේ හිතේ දෝංකාර දෙන්නේ ඇයි? මේක දෝංකාර දෙන සංඥාවක් උනේ ඇයි? ඒකට අදහසක් නැද්ද? අදහසක් කියන්නේ නැද්ද? ඔය කොහොම කිව්වත් මට ඒ ද්වේෂය නම් අමතක කරන්න බෑ කියලා සංකල්පයක් නැද්ද හිතේ? සංකල්පයක් නැද්ද? අදහසක්. ඇයි ඔබ මෙච්චර ද්වේෂයෙන් ඉන්නේ? ඒකට ඔබට සංකල්පයක් තියෙනවා, අදහසක් තියෙනවා. ඇහුවොත් ඔබ වැරදි නෑ. එදා මට බෑන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ වචනය පාවිච්චි කළේ. මෙන්න මේ විදිහේ නරක විදිහටයි මට කතා කළේ. ඔන්න එතකොට මොනවද මේ? සංකල්ප. අර සංඥාවට මොනවද තියෙන්නේ? සංකල්ප. මේ පැලල සකස් වෙලා තියෙන විදිහ මේක එකට තියෙන මේ විදිහටනේ. එහෙනම් ආවරණිත කර්ටන් එක සකස් වෙච්ච විදිහ මනසේ මායාව තුල. දැන් එතකොට ව්‍යාපාද වස්තුව නිසා ව්‍යාපාද සංඥාව නිසා ඒ සංඥා එකින් එකට අදහස් දක්වන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි ඔච්චර දත් මිටි කන්නේ? ඇයි ඔච්චර පුපුරන්නේ කියලා අපි අහන්නේ. ඇයි ඔච්චර නිකන් දඟලන්නේ? ඒ තරම් එහා දැක්කම ඇයි ඔය තරම් කෝපයටපත් වෙන්නේ? ඒකට අදහසක් නැද්ද? අදහසක් නැද්ද ඔබට? එහෙම වෙන්න හේතුවක් තියෙනවා. නිකන් නෙවෙයි මම මේ කෑ ගහන්නේ. නිකන් නෙවෙයි මම මේ රත් වෙලා දඟලන්නේ. නිකන් නෙවෙයි. එදා මෙන්න මෙහෙම සිදුවීමක් වුණා. ඔන්න සංඥාවක් මතු කරලා ඒකට අදහසක් කිව්වා. හරියට අර නූලෙන් නූල ගැට ගහනවා වගේ. බලන්නකෝ හිතේ මායාව සකස් කරන බැම්ම. දැන් එතකොට ද්වේෂ වස්තුවෙන් ද්වේෂ සංඥාවෙන් සංකල්ප ගොඩක්. ලේසි නෑ. හරියට වනාන්තරයක් වගේ. එකින් එකට බැඳිලා සකස් වෙලා. ඔය හැම හේතුවකටම සංඥාවකටම නිමිත්තකටම ඕනම කෙනෙකුට ඇයි ඔච්චර බනින්නේ? අදහසක් නැද්ද? අදහසක් කියන්න බැරිද? නිකන් නෙවෙයි මං බනින්නේ. ඔන්න කියනවා. නිකන් නෙවෙයි මං බනින්නේ. මොකක්ද මේ කියන්නේ? සංඥාව. සංඥාව ගැන තවදුරටත් ඇහුවොත් කියනවා මොකක් කොතනකදී ඕක වුනේ?
අහවල් තැනදී අහවල් දවසේ අහවල් වෙලාවේ කොහොමද සංඥාවේ තරම? ඒ වගේ ඒවා ඔක්කොම මතකයිනේ. බැනපු ඒවා. ඒ වගේ ඒවා හුද්දට මතකයිනේ. අනිත් ඒවට වඩා මතක මොනවද? තැලිච්ච පොඩි විච්ච තැන්නේ, රිදිච්ච තැන්නේ, නේ? රිදෙන තැන්නේ තව දුරටත් රිදෙන්නේ නැද්ද ඒ වගේ? තව තවත් රිදව ගන්නවා. තව තවත් අඳුරට යනවා. රිදුණු තැන් අතහරින්න ඕන. ඇයි තව දුරටත් එදා ඒ වචනෙන් ආයෙසරයක් මෙහි වද්දාගන්නේ? වද්දාගන්නේ නැහැ. කී සැරයක් වැදිලා ඇද්ද? නිකන් ඒක නිකන් මේ අප්පුඩි ගන්නවා වගේ. නතර වෙන්නෙම නැහැ. සතුට නෙමෙයි, ද්වේෂේ තරමේ තරම් මතක් වෙන හැම වෙලාවකම මේක වදිනවා. වදින්න වෙහෙසයි විඩාවයි අඳුරෙමයි වැහිලම යනවා. එහෙනම් ඔන්න ව්‍යාපාද වස්තුව නිසා ව්‍යාපාද සංඥා. සංඥාව නිසා සංකල්ප. සංකල්ප නිසා මොනවද ඇති වෙන්නේ? ඔය කවුරු කොහොම කිව්වත් සංකල්ප නිසා, ඔබේ අදහස් නිසා, ඔබ තීරණය කරන නිසා, ඔබේ සිතුවිලි නිසා මොකද වෙන්නේ ඊළඟට? අන්න ඡන්දය දෙනවා. ඡන්දය දෙන්නේ එහෙම නෙවෙයිද? ඔය හැත්තන්ගේ මොනවද හදන්නේ? එක එක වස්තු පෙන්නලා, සංඥා හදලා, සංකල්ප ටිකක් ඔළුවට දාලා ඡන්දේ ගන්නවා. ගත්තනේ? නෑ මේ ළඟදි තිබුණ ගැන නෙවෙයි මං අහන්නේ. ඔය ඇත්ත කී දෙනෙකුට මේ වෙනකොට ඡන්දේ දීලා ඇද්ද? ඡන්දේ දීලා නැහැ? මගතොට යනකොට ඡන්ද දෙනවනේ. එයා නම් හරි හොඳයි. ඔන්න ඡන්දේ දුන්නා. එයා හරි හොඳයි කියන්නෙම අර සංකල්ප සංඥා වස්තුව විතරයි ඔබ දැක්කේ වුණාට ඒ වස්තුවත් එක්ක සංඥා හැදිලා සංකල්ප හැදිලා. හොඳයි, හරි නේ? ඡන්ද. මොන ඡන්දද මේ? ව්‍යාපාද ඡන්ද. නේ? ව්‍යාපාද ඡන්ද. වෙන ඡන්දයක් ගැන නෙවෙයි, ආයෙ එකක් නැති වෙයි. නේ? ව්‍යාපාද ඡන්දය. දැන් බලන්නකො එතකොට ඡන්දය හැදෙන හැටි බනින්නම ඕන. හොඳයි කියන්න හරි නරකයි කියන්න හරි. දැන් මෙතන නම් නරකයි කියන්නේ. ආපෝ ඔය මම දකින්නම කැමති නැහැ. නේ? එහෙමයි නෑ. වැරදිලා හරි එහෙම කෙනෙක් ළඟින් වාඩි වුණොත් බලන්නකො බණ අහන්න පුළුවන්ද කියලා. එහෙම කෙනෙක් ළඟින් වාඩි වුණොත් බණ අහන්න පුළුවන්ද බලන්න. මෙතනින්ම වාඩි වුණානේ. මෙච්චර ඉඩ තියෙන ශාලාවේ. තරහකාරයෙක් ඇවිල්ලා ළඟින් වාඩි වුණොත් බණ අහන්න පුළුවන්ද බැරිද? බොරු කියන්න එපා, සිල් කැඩේ. හිත දිහා බලලා උත්තරයක් දුන්නොත් ඇත්තටම තරහකාරයෙක් ළඟින් වාඩි වුණොත් පොඩි ගැස්මක් එනවද නේද? නිකන් අවුලක් නේද? නැද්ද? හිත දිහා බලන්න. ඔය කිව්වට තරහම කාර්යය ඇවිල්ලා ළඟින් ඔය ඉස්සරහ ආසනෙන් වාඩිනොත් කොහොම තියෙයිද? හිස් ආසන තියන අය බය වෙන්න ඕන. ඉස්සරහයි. අන්න ඡන්දය. ඔබේ ඡන්දය මොකක්ද? එහෙම කෙනෙක් නම් ළඟින් වාඩි වෙන්න ඕන දෙපාර. එපා. එපා කියන්නේ මොකක්ද එහෙනම්? ආවරණය. මොකක්ද? ආවරණය. ඔන්න ඔබ අඳුරේ තියපු ආවරණය. ඕක ලේසියෙන් තේරුම් ගන්නත් බෑ. දැන් එතකොට ව්‍යාපාද වස්තුව නිසා ව්‍යාපාද සංඥා. සංඥා දන්නවනේ දැන්? සංඥාවන් නිසා සංකල්පමෝ. කොච්චර අදහස් දක්වන්න පුළුවන්. අහන්න ගියොත් එහෙම ඔළුව එකක්ම හැදෙනවා. ඒ තරම් මොනවද තියෙන්නේ? සංකල්ප තියෙනවා. අම්මෝ ඔකට හේතු ඕන තරම් කියන්න පුළුවන්. ඔය ටික ඔක්කොම වල දැම්මොත් වැඩක් තියෙයිද? මේ සංකල්ප ටික මට සාන්තියක්ද? මගේ සැනසීමට, මගේ සිනහවට, මගේ නිදහසට, මගේ විවේකයට, මගේ සුවයට හේතුවක්ද? ඒ වුණාට ඒවම නිවපුරන්නේ. ඇයි ඒ? අන්න ඒක තමයි නිවන වහලා තියෙන ස්වභාවය. ඒවම එනවා හිතට. ඔය සංකල්ප නිසා ඡන්දය හැදෙනවා. මොකක්ද හැදෙන්නේ? ඡන්දය. කැමැත්ත ඇති වෙනවා. මම කැමති නෑ. ඔය මොනවා කිව්වත් මම කැමති නෑ. මට ඕනේ නෑ කියන මොනවද ඇති වෙන්නේ? ඡන්දය, කැමැත්ත,
සටහන හැදිලා. ඔන්න ඔය ඡන්දේ නිසා ඊළඟ කාරණේ මොකක්ද? ඡන්දේ නිසා ඊළඟට හැදෙන්නේ මොකක්ද? පරිදාහ. මොන පරිදාහද? ව්‍යාපාද පරිදාහ. පරිදාහය කියලා කියන්නේ දාහය කියලා කියන්නේ මොකක්ද? දැවෙනවා. දාහය පරිදාහ මෙන්න මේ සංකල්පත් එක්ක ඇවිල්ලා අපි මොකද වෙන්නේ? පිච්චෙනවා, දැවෙනවා, රත් වෙනවා, උණුසුම් වෙනවා, ගිනි ගන්නවා. දැන් අපිට වෙන්නේ ඕක නෙවෙයිද? ඕක නෙවෙයිද වෙන්නේ? එතකොට ඉතින් නිවන තියෙයිද? නෑ. ඔන්න වහපු ආවරණය. හැම වෙලාවෙම අපි මෙන්න මේ කියන ඒ වගේ 10ට එහෙමත් ඇතිනම් ගිනි ගන්න, දැල් වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා ව්‍යාපාද පරිදාහය කියලා. නිකන් ওই වචනේ කිව්වට තේරෙන්නේ නැති නිසා මම මේ කියන්නේ උදාහරණ. පරිදාහය එල් පිච්චෙනවා, දැවෙනවා. ඔන්න එතකොට අපි ගිනි අරගෙන ඉන්නේ, පිච්චි ඉන්නේ. කියනව නේද? සමහරට වචනෙටක් කියනවනේ මේ දවස්වල නෙමෙයි උපන් දවසේ ඉඳලා පිච්චෙනවා. තේරෙන්නේ නැහැ. හිටපු ගමන් තමයි ගින්න වැඩි වෙන්නේ. නේ? පිච්චි ඉන්නවා කියලා කියන්නේ අපි මෙච්චර ලස්සන ජීවිතේ නිවීම කියන එක වහලා දාලා තියෙන කර්ටන් එකේ ස්වභාවය බලන්නකෝ. දැන් මොකද කරන්න ඕන? මේකේ නූල් ගලවලා දාන්න ඕන. මොනවද මේ? සංඥා ටික ගැලවුව ගමන් දැන් අපි හිතමුකෝ වස්තුව මේකනම් මේ පැනල් එක නම් මේකේ නිසානේ අර පැත්ත පේන්නේ නැත්තේ. මේකනම් හේතුව. දැන් අපි මොකද කරන්න ඕන? මේක එකපාරම උඩින් ගලවන්න උසත් නැහැ. මේක එකපාරම අපිට ගලවලා අයින් කරන්නත් බෑ. ඔන්න වස්තුව මේකනම් මේකේ සංඥා ටික හිතින් අයින් කරන්න. මොනවද සංඥා? සටහන් කරන එක. අද පටන් ඔබේ ද්වේෂයට හේතු වෙච්ච කාරණේ සංඥා හදන්න එපා. ඔය සංඥා හදන එක එදා ඇති වෙච්ච හේතුවට හැමදාම හදනවා. දවසින් දවස ලියලනවා. අන්න ඒ සංඥා ටික ගලවන්න. ගලවනකොට සංකල්ප වලට ඉඩ නැහැ. ඇයි? සංඥා අඩු වෙනකොට සංකල්ප අඩු වෙනවා. අදහස් අඩු වෙනවනේ. එතකොට වෙන දේවල් එනවා හිතට. මොනවද? කරුණාව, මෛත්‍රිය. ඒවට ඉඩ වැඩි වෙනවා. එතකොට අරව ගලවලා අයින් කරනකොට සංකල්පත් අඩු වෙලා යනවා. සංකල්ප අඩු වෙනකොට ඡන්දය නැහැ. අදහස් නැතිනම් අපිට යමක් පිළිබඳව විශේෂ ඡන්දයක් නැහැ අපිට. ඡන්දයක් නැතිනම් දැවෙන්න දෙයක් නැහැ. පිච්චෙන්න දෙයක් නැහැ. දාහයටපත් වෙන්න දෙයක් නැහැ. අන්න ඔය දේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ආවරණ සූත්‍රයේදී. මොකක්ද වෙන්නේ? ව්‍යාපාදෝ භික්ඛවේ. ව්‍යාපාදය නම් මහණෙනි. ව්‍යාපාදය කියන මේ ධර්මතාවයේ මහණෙනි ආවරණෝ නීවරණෝ. මොන ආවරණයක්ද? බට පැලලි ආවරණයක් මේ තියෙන්නේ නම්. මොන ආවරණයක්ද? නීවරණ. මොන ආවරණයක්ද? නිවන ආවරණය කරප එකක්. ආවරණයක්මයි. මොකක්ද මේ ආවරණය? නීවරණෝ. නිවන වහලා තියෙන එකක්. නිවනක් නැති උනේ ඔන්න ඔය නිසා අපිට. එහෙනම් ව්‍යාපාදෝ භික්ඛවේ ආවරණෝ නීවරණෝ. ආවරණයක්ලු නිවීමට. චේතසෝ. කොතනද මේක තියෙන්නේ? කොහෙද මේක තියෙන්නේ? සිතේ. සිතුවිලි හැටියට. දැන් ඔය ඔක්කොම සංඥා, සංකල්ප, ඡන්ද, පරිදාහ කියන ඔක්කොම මොනවද? සිතුවිලි. නේ? දැන් ඔන්න ඔය සිතුවිලි දිහා බලන්නකෝ ඔබේ. ඔන්න ඔය සිතුවිලි චේතසෝ උපක්ඛිලේසෝ. මේවා මොනවද? චේතසෝ උපක්ඛිලේසෝ. කියලා කියන්නේ මොනවද? කසල කියන එකයි. කසල කියන්නේ මොනවද? කුණු. කසල. කිලේසෝ. චේතසෝ කිලේසෝ. චේතසෝ උපක්ඛිලේසෝ. හිතම කිලිටක් තමයි. හිතේ කිලිටි. මොනවද? හිතත් කිලිටක්. හිතේ කිලිටි. මොනවද?
උපක්ඛිලේසෝ. අන්න ඒවා මොනවද? උපක්ඛිලේස කියලා කිව්වේ කුණු. නැද්ද හිතේ කුණු? කුණු නැහැ. හිතේ කුණු තියනවද නැද්ද? දාන්නේ මේ පයිරියට. හිතේ කුණු තියෙනවා. හිතේ කුණු තියෙනවා. ඒවට අපි කියනවා කිලේසෝ. කිලේසෝ කසල චේතෝ කියලා සූත්‍රයක් තියෙනවනේ. ඒකේ කසල ගොඩම් 5ක් ගැන කියනවා. දැන් ඒක කියන්නේ කිලේසෝ කසල. දැන් කසල ගොඩකට ගිනි තියුවොත් මොකද වෙන්නේ? කොහොමද දැවෙන විදිහ? පරණැල්පත් ගොඩක් කසල ගොඩක් වගේ තැනකට ගිනි තියුවොත් කොහොමද? ගින්න නිසා වෙන දේ දිහා බලන්න. උඩින් තියෙන පරණැල්පත් ගිනි ගන්නවා. ඊළඟට තියෙන සාමාන්‍ය වේලෙච්චව ගිනි ගන්නවා. ඔය පරණැල්පත් කෙලස්නේ ඒවා හිතේනේ තියෙන්නේ. දැන් බලන්න ඔබ කොහෙද තියෙන්නේ? හිතේ. මේ පරණැල්පත් වගේ කහට ගහිච්ච නැතිනම් අපිරිසිදු ස්වභාවයටපත් වෙච්ච පරණැල් වෙච්ච චේතෝ සිතුවිලි නැමැති කසල ගොඩට ගිනි තිව්වොත් මොකද වෙන්නේ? අර සිතුවිලි දිහා නැතුව බලනකොට අර කසල ගොඩට ගිනි තියුවම මොකද වෙන්නේ? ඔක්කොම පිච්චෙනවනේ. ඔය කසල ගොඩ ඇසුරු කරගෙන ඉන්නේ කවුද? කසල ගොඩ ඇසුරු කරගෙන සත්තු නෑ. උඩින්ම ඉන්නව අර කළු පාට කූඹි. ඊළඟට වේයන් කියලා කියන වේයෝ ඉන්නවා. ඊට යටින් ඉන්නවා පණුව. ඊටත් යටින් ඉන්නවා අර නිකන් ලොකු පණුව, ගෙඩි පණුව. මොන පණුවද කියන්නේ? ඔව් ලොකු ගැඩි විලන් වගේ සත්තු ඉන්නවා. දැන් ඔය සත්තු ඔක්කොම එකක් කියලා හිතන්නකො. ඔක්කොම සත්තුනේ. ඒ ඔක්කොම සත්තු නම් සත්ව කියන ස්වභාවයෙන් කෙලස් නැමැති කසල ගොඩෙන් වැහුනේ කවුද? කෙලස් නැමැති කසල ගොඩෙන් වැහුණා. අතන වැහුනේ මොනවද? පරණැල්පත් කසල ගොඩෙන් වැහුනේ ඒත් සත්වයානේ. දැන් ගිනි ගන්නකොට උඩින්ම ඉන්න සත්වෝ අලු වෙලාම යනවා, පිච්චිලා යනවා. ආයෙ හොයන්නත් නැහැ. ඊළඟට ඉන්න සත්වෝ තැම්බිලා මැරෙනවා. ඊළඟට ඉන්න සත්වෝ රස්නේ දරා ගන්න බැරුව ටික වෙලාවකින් මරණයටපත් වෙනවා. ඊළඟට ඉන්න සත්වෝ ඒත් පීඩාවක් දැනෙනවා. මේ නිකන් උදාහරණයකට මේ කියන්නේ. එහෙම නේද වෙන්නේ? දැන් අර කෙලස් ගොඩෙන් පරිදාහය ව්‍යාපාදේ නැමැති පරිදාහය දැල්වීම නිසා මොනවටද දැල් වෙන්නේ? සංඥා, සංකල්ප, වස්තු මේ කියන කොටස් වලින් සකස් වෙච්ච මේ කෙලස් නැමැති කසල ගොඩට දාහය ගින්න ඇවිලෙනකොට සමහර වෙලාවට මං හොයන්නත් නැහැ. සමහර කේන්තිකාරයෝ කේන්ති නිසා හොයාගන්නම නැති වෙනවද නැද්ද? පුපුරලා මැරණ අය ඉන්නවා. ද්වේෂය නිසා. දැකලා නැහැ? මේ හම්බ වෙලා නැතුව ඇති. මෙහෙ නැහැ. එහෙම අය හම්බෙන්න පුළුවන් සමහරට. සමහර අය ද්වේෂය දරා ගන්න බැරුව ඇඟේ ගෙඩි මතු වෙනවා. ගෙඩි මතු වෙලා ඒවා පුපුරලා පේන්නේ නැහැ. මතු ගෙඩි හැදිලා මැරුණා කියලා තමයි පේන්නේ. හේතු හැදිලා ඒ වගේ ද්වේෂය නිසා ඒකින් මැරෙනවා. අර හරි උඩින් ඉන්න අර සත්තු මැරිලම යනවා වගේ. පිච්චිලා අලු වෙලා හොයා ගන්නවත් නැහැ මිනිස්සයා. සමහර අය උපන් දවසේ ඉඳලා මැරෙනකන් මොකද කරන්නේ? තැම්බි ඉඳලා මැරිලා යනවා. දැන් ඔය අතෝ තැම්බි ඉඳලා මැරිලා යන්නද බලාපොරොත්තු? ආයි නිවනක් හම්බ වෙයිද? උපන් දවස් ඉඳලා මැරෙනකම් එක හේතු හදාගෙන ඒ වගේ තැම්බි ඉන්නවා හරියට. ඉතින් තැම්බිලා මැරිලා යනවා. අර පරණැල්පත් ගොඩයි මේ හොඳ ලස්සන උපමාවක් ආවේ. ඒකේ ඉන්න අය තැම්බිලත් මැරෙනවනේ. නේ? තැම්බිලා මැරෙනවා. සමහර අය හොයන්නම නැහැ. අලු වෙලාම යනවා. ඊළඟට සමහර අය කාලයක් විටින් විට ස්මතු වෙලා ඒත් උණුසුම දරා ගන්න බැරුව මැරිලා යනවා. සමහර අය ඊට යටින් ඉන්න අය මැරෙන්නේ නැහැ. හැබැයි මොකද වෙලා තියෙන්නේ? පීඩාවටපත් වෙලා. අපිත් එහෙමද මන්දා? පීඩාවටපත් වෙලා මරණයටපත් වෙනවා. කොයි වෙලේ හරි මැරෙනවනේ. අන්න ඔය වගේ මේ කෙලෙස් නැතිනම් ව්‍යාපාද වස්තුව නිසා
ව්‍යාපාද සංඥා සිතුවිලි පරම්පරාව හැදිලා ව්‍යාපාද සංකල්ප සිතුවිලි පරම්පරාව හැදිලා ව්‍යාපාද ඡන්දය හැදිලා ව්‍යාපාද පරිදාහයෙන් දැවි පිච්චි ඉන්න පිරිසක්ද නැද්ද අපි? සිල් කඩා ගන්න නැතු උත්තරයක් දෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඉතින් මං කියලා දෙන්න උත්තරේ. කියන්න හයියෙන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපිත් එහෙම පිච්චි තැම්බි තමයි ඉන්නේ. ඇහුන්නේ උත්තරේ. එහෙමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. කොච්චර අමාරුද ඒ උත්තරේ ගන්න. තැම්බෙද්දි පිච්චෙද්දි අහනවා තැම්බෙනවද කියලා. නෑ වගේ ඉන්නවා. හැබැයි තැම්බෙනවා. දැන් මම උත්තරේ ගන්න කොච්චර try කරාද බලන්නකෝ. පිච්චෙනව නේද? නෑ වගේ ඉන්නවා. අපිත් එහෙම තමයි. ඕකම තමයි ධර්මය. ඕකම තමයි ධර්මය. ගිනි ගද්දී ගිනි ගන්නේ නෑ වගේ ඉන්නවා. රැවුලත් එක්ක ගිනි අරගෙන. ඒත් ඉතින් පිහ ඉන්නවා. නිවෙනකොට හිතනවා නිවුණා කියලා. ඔන්න බලන්නකෝ නීවරණයක තරම. ඉතින් නිවන දැන් ඔය අත්තන්ගේ උත්තරේ මම කොහොම හරි ගත්තනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා. අපි නම් එහෙමයි කිව්වේ ඒකට නෙවෙයි කියලා කියන්නේ දැන්. එහෙනම් එහෙම පිච්චෙන දැවෙන ලෝකේ නිවන වැහිලා නැද්ද දැන්? අන්න ආවරණ බුදුහාමුදුරන්ගේ දර්ශනය භාග්‍යතුන් වහන්සේගේ මඟ පෙන්වීම ව්‍යාපාදෝ භික්ඛවේ ආවරණෝ නීවරණෝ ආවරණ වෙච්ච නිවන චේතසෝ ඔන්න මොකෙන්ද මේක කලේ සිතුවිලි වලින් උපක්ඛිලේසෝ මොනවද මේ අර කසල ගොඩ වගේ කෙලස් නැමැති කසල වලින් දැන් මොකද වෙලා තියෙන්නේ එහෙම වුණාට පස්සේ එහෙමයි ස්වාමීන් වහන්සේ කියේ මොකටද තාමත් පිච්චි දැවි තමයි අපිත් ඉන්නේ ඔය කිව්වට ඔය බණ වුණත් ස්වාමීන් වහන්සේ අද දිගටම කරගෙන යන්නකෝ බලන විදිය බලන්න අපි දැවෙන තරම ඔය කොච්චර හොඳට කිව්වත් අමාරුයිනේ අප්පා දිගටම වාඩි වෙලා ඉන්න අද දවල්ට දාන්නේ දෙන්නේ නැහැ බණම කියනවා කිව්වොත් එහෙම කොහොම වෙයිද ආයේ වැසිකිලි කැසිකිලි යන්නත් බෑ දැවෙන්නේ පිච්චෙන්නේ නැද්ද අන්න එතකොට මොකද වෙන්නේ ඔහොම දැවෙන පිච්චෙන මිනිසුන්ගෙන් පිච්චෙනවද කියලා අහන්න හොඳ නැහැ මං ඇහුවට පිච්චෙන මිනිස්සු පිච්චෙනවද කියලා ඇහුවාම අපිට ගිනි තියන්න පුළුවන් ඒ ගිනි පෙල්ල අපිට දික් කරන්නත් පුළුවන් ඒ නිසා පිච්චෙන අය පිච්චේවා අහන්න හොඳ නැහැ පිච්චෙන අය පිච්චෙන්න ඉඩ දීලා ඉන්න ඕනිද නෑ මේ නිදහස් කරගන්න කියනවා හැබැයි අහන්න හොඳ නැහැ පිච්චෙන දේ වෙන වෙලාවක මං අහන්නේ මේ ධර්මාසනේ දුර නිසා ඇහුවේ පඤ්ඤාය දුබ්බලීකරණෝ ඔය පිච්චෙන වෙලාවට දැන් ඔය ඇත්තෝ කූල් වෙලා හිටපු නිසා මම ඒ යන්තන්නේ උත්තරය අහගත්තේ පිච්චෙන වෙලාවට ඕකේ උත්තරය අහන්න ගියා නම් පඤ්ඤාය මොකද්ද නුවණ තියනවද ඔය වෙලාවට කේන්ති කිය වෙලාවට නුවණ තියනවද හැන්දෙන් ගහනවද පොල්ලෙන් ගහනවද මොකෙන් ගහනවද කියලා තීරණයක් තියනවද පස්සේනේ දන්නේ ගහපු එක මොකද්ද කියලා එතකොට මොකද්ද වෙලා තියෙන්නේ පඤ්ඤාය ප්‍රඥාව දුබ්බලීකරණෝ මොකක්ද කරලා තියෙන්නේ දුර්වල කරලා ප්‍රඥාව නැහැ ඒ නිසා ගිනි ගන්න අයගෙන් අහන්න එපා ගිනි ගන්නවද කියලා කේන්ති ගිහිල්ලා ඉන්න අයගෙන් අහන්න එපා ඔයාලට කේන්ති ගිහිල්ලා නේද කියලා එතකොට ආයෙත් කේන්ති යන්නේ නැද්ද කේන්ති යනවා ඒ නිසා කේන්ති ගිය අයට ඔහේ හින්ද දාන්න පිච්චෙනව නැතිනම් පිච්චිච්ච අය මොනව කරන්නද ඒ නිසා ගිනි ගන්න ලෝකේ නිවන්න අපිට බෑ මම දැන් පොඩ්ඩක් නියවපු හින්දා තමයි ඇහුවේ පොඩ්ඩක් නිවුණා වතුර ටිකක් ගහලා වගේ එනකොට ආය අලු ගින්දර තියෙනවා දැන් වතුර ටිකක් ගහලා උඩින් නිකන් නිවිලා වගේ තියෙනවා හැබැයි ගිනි පුපුරු තාම තියෙනවා හුලම් පාරක් විතරයි එන්න ඕන හොගාලා ගිනි ගන්නවා අහන්න හොඳ නැත්තේ ඇයි මේ වෙලාවට ඒ ඇත්ත එක ගැටෙන්න හොඳ නැත්තේ ඇයි කේන්ති ගියාම ඒකට හේතු හදන්න හොඳ නැත්තේ ඇයි නිහඬ බව රකින්න ඕනේ ඇයි ඒ වෙලාවට නෑ මොකක්ද ප්‍රඥාව නෑ ප්‍රඥාව මොකද වෙලා තියෙන්නේ දුබ්බලීකරණෝ දුර්වල වෙලා ගිහිල්ලා ප්‍රඥාවක් නෑ යට නුවණක් නෑ යට
එයා හිතන්නේම මේ ලෝකේ මරුවත් මොනව කළත් එයාට ඒක හරි කියලා තමයි පෙනෙන්නේ. ඇයි ඔය තීන මිද්ද කාමච්ඡන්ද ව්‍යාපාද කියන නීවරණ වලින් එන ප්‍රඥාව දුර්වල කරන ස්වභාවය නිසා. පඤ්ඤාය දුබ්බලීකරණෝ. ඒ නිසා ගිනි ගොඩන් වලට කිට්ටු වෙන්න එපා. ගිනි ගොඩන් වලට කිට්ටු වෙන්න එපා. ඇයි? ගිනි ගොඩන් වලට කිට්ටු වෙන්න එපා කියන්නේ? එක්ක රස්නේ දැනේ, එක්ක ගිනි පුපුරු විසිවේ. එහෙම නැතිනම් ඉතින් මොකද වෙන්නේ? ඔබත් ගිනිගෙනම දැවෙන්න පුළුවන්. දැන් නිවන වැහිලා තියෙන විදිහ පේනවද? පේන්නේ නැහැ. නිවන් දකින්න ලේසි වෙයිද? ඔය කොච්චර මොනවා කිව්වත් නිවන කොච්චර අමාරුද අවබෝධයෙන් දකින්න. මේ ආවරණ ටික ඉස්සලා අයින් කරන්න. නිවන එවිට ඔබට ලැබෙයි. ඒක මහා ලොකු වෙහෙසකුත් නෙවෙයි. ඔබට කරන්න තියෙන්නේ මෙන්න මේ අවබෝධ වෙන දේ ජීවිතයේ මොකක් කරන්නද? ජීවිතයේ අත්දැකීම් බවට පත් කරගන්න. ජීවිතයේ අත්දැකීම් ක්‍රියාවට නගන්න. අන්න එවිට ඔබට ඔබේ ප්‍රඥාව නැමැති ඇස අවදි වෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව අවදි වෙන්න ඔබට ලෝකේ ඇත්ත වැටහෙනවා. අපි මේ ලෝකේ මෙලෙසින් ගැටමින් ප්‍රශ්න දාගෙන මේ විදිහට නොයේක් දේවල් කරන්නට මහා ලොකු කාලයක් තියෙනවද? අවුරුදු 5000ක් 100ක්වත් නැති අපිට කොච්චර අල්පද ආයුෂ ටික. ඒ නිසා ආදෙන් පස්සේ මේකෙන් නම් මම මේ කසල ගොඩ නම් මම අතු ගාලම දානවා. දැන් අර හාප් සීට් එක කොච්චර කැත වෙලාද අප්පා. කැත වෙච්ච හාප් සීට් එකක් ගැන නෙමෙයි පිරිසිදු තියාගන්න කිව්වේ. අන්න ඒ හිතේ අද දවසේ සටහන්. දැන් ඔය ඇත්තන්ට මේ බණ අහලා මේ කාරණාවන් දැනගෙන ද්වේෂ සිත් පහළ වෙන්නේ නැහැ. මේ තුල ඔබට පහළ වෙන්නේම පින්වන්ත සිතුවිලි. ඔය ඔබ සිනහසුනා නම් සිනහසුනේ රාගය නිසා, ද්වේෂය නිසා, ක්‍රෝධය නිසා, කාටවත් බනින්නම් නිසා, කාටවත් වෙහෙසක් විඩාවක් හදන නිසා නෙවෙයි. අනිත් වෙලාවට අපි hina වෙන්නේ මොනවද? කවුරු හරි වැටුණත් hina යනවනේ. වැටුණම hina වෙලා නැහැ. වැටිච්ච රටාවට hina වෙන්නේ නැහැ. කාට හරි වරදිනකොට hina වෙන්නේ නැහැ. ඒවම නෙවෙයිද ඔය gedara තියෙන්නේ. බලන්න. වරදිනකොට hina වෙනවා. බලන්න gedara තියෙනේවා. gedara තියෙනවා අම්මෝ. වරදිනකොට hina වෙනවා. මං හරි කියලා දන්නකොට hina යනවා. ඔය ඔක්කොම ASCII මං ගිනි ගන්නවා කියලා මට පේන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අන්නේ වරදට එහා ගිය වරදක් දැක නොව ඔබ සිනාසෙන්නේ. ඔබේම සිතේ රටාව දැකලා. ඔය හිනාව ඇති උනේ ඔබේම හිතේ රටාව දැකලා. එහෙනම් සිනහව, බුද්ධියෙහි සිනහව, අවබෝධයෙහි සිනහව, ඒ ආනන්දය කොහෙටද? ප්‍රඥාව කරා. කොහෙටද? ප්‍රඥාව කරා. එහෙනම් දුබ්බලීකරණය වුණා වෙනවද දැන්? දුර්වල වෙනවද ප්‍රඥාව දැන්? නැහැ. ප්‍රඥාව මෝරනවා. අවබෝධ වෙනවා. දැන් ඔබ ලෝකයේ දෙස බලන්නේ මොන විදිහටද? යෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ මනසිකාරයෙන් බලනවා කියලා කියන්නේ නුවණින් බලනවා. දැන් මගේ ළඟ මේ දෝෂ තිබුණත් ඇත්ත නේන්නම්. මේක මගේ ළඟ තියෙන්න පුළුවන්. මේ තුල මා ළඟ තියෙන මේ ද්වේෂ සිත මා දවන විදිහ මට පෙනෙන විට මගේ ප්‍රඥාව දුර්වල වෙනව නෙවෙයි, ප්‍රඥාව මෝරනවා. එවිට ලෝකයේ දෙස බලන්නේ මොන ඇහෙන්ද? ප්‍රඥාව නැමැති ඇහෙන් යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් විමසලා බලනවා. දැන් නුවණින් විමසලා බලනකොට ඇත්තටම මම නිවන වහගෙනද නැද්ද? ඉතින් එහෙනම් හම්බ වෙයිද? නෑ. දැන් එහෙනම් හම්බ වෙන්න නම් මොකද කරන්න ඕන? මෙන්න මේ ආවරණය අයින් කරන්න ඉස්සෙල්ලා. කොහොමද? එහෙම තිබුණොත් මොකද වෙන්නේ? අර පරණැල් පත්‍රයට ගිනි ගත්තා වගේ මටත් ඒ ටික මේක දැවිලා අලු වෙලාම යයි, එක්ක තැම්බිලා මැරෙයි, එක්ක පිච්චිලා මැරෙයි,
එක්ක රත් වෙලා උණුසුම දරා ගන්න බැරුවේ හුස්ම ගන්න බැරුව මැරෙලා අන්න ඒ නිසා චේතෝ කිල චේතසෝ උපක්ඛිලේසෝ උපක්ඛිලේශ වලින් කිලිටි වුණු ගහණය වුණු කුණු පිරුණු මේ ජීවිතය පිරිසිදු කිරීම ආරම්භ කරන්න. අන්න එවිට ඔබට පඤ්ඤාය ප්‍රඥාව දුර්වල වීම නතර වෙනවා. මෝරන්න පටන් ගන්නවා. නුවණැත්තන් ලෝකේ ඇති තතු ඇති ලෙසින් දකින්නවා වගේ ඇති තතු ඇති ලෙසින් දකින්නවා වගේ සංසාර විමුක්තියට මාවත එය බවම හඳුනාගෙන උතුම් වූ නිවනින් නිවී සැනසෙන්නට ඔබට මේ උතුම් දේශනය හේතුපකාරයක්ම වේවායි ආශිර්වාද කරනවා. භාග්‍යතුන් වහන්සේගේ මෙන්න මේ වචන ටික ආවරණ සූත්‍රයේ මෙන්න මේ වචන ටිකයි අද ඔය සාකච්ඡා කළේ. ව්‍යාපාදෝ භික්ඛවේ. මහණෙනි කුමක්ද මේ ව්‍යාපාදය කියන්නේ? ආවරණෝ නීවරණෝ. ඒක මොකක්ද? නිවන ආවරණය කරපු ධර්මතාවයක්. චේතසෝ උපක්ඛිලේසෝ. මේක නිසා ගොඩ ගැහෙන්නේ මොනවද? හිත සිතුවිලි නැමැති කුණු කන්දල්. මොනවද මේ? වස්තුව නිසා ව්‍යාපාද වස්තුව නිසා ව්‍යාපාද සංඥා. සංඥා නිසා සංකල්ප. සංකල්ප නිසා ඡන්දය. ඡන්දය නිසා පරිදාහය. ඔය ටික තමයි මේ ගොඩ ගැහෙන්නේ. ගොඩ ගැහෙන්නේ. ගොඩ ගැහිලා. දැන් ඉහෙටත් පිටින්. කල්පනාවෙන් කවුරු හරි ගිනි තියුවොත් ඉවරයි. ගිනිගෙන දැවේවි. අන්න ඔය කෙලෙස් චේතසෝ උපක්ඛිලේසෝ මේ උපක්ඛිලේශ වලින් උපක්ලේශයන්ගෙන් දැවෙන මේ සිත සිතුවිලි නැමැති පරණල් ගිනි ගන්න විට ප්‍රඥාව දුර්වල කරනවා. එවිට ඔබ මොනවා කියයි කරයිද කියලා ඔබම දන්නේ නැහැ. සමහරට කියනවනේ මට කේන්ති කියලා හිටියේ මං කිව්වේ කරේ මොනවද කියලා මං දන්නේ එහෙම වෙලා නැහැ. එහෙම වෙලා තියෙනවා. ඒ නිසා මින් පස්සේ අද දවස ගෙවෙනකම්වත් කේට්ටුවෙන් එහාට ගිහලා ඕනනම් ගිනි ගන්න. ඉන් මෙහා ඉන්නකම්වත් මොකද කරන්න ඕනේ? නොදැවි ප්‍රඥාව නැමැති ඇහැ පාදා ගන්න. ඔබට උත්තම සිතුවිලි පහළ වේවායි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති.